මේ තමයි මම පළවෙනියට මගේ YouTube channel එකේ කොහරි ගිහිල්ලා log එකක් කරලා දාන පළවෙනි වීඩියෝ එක. මේ අපි සති අන්ති දවසක් දාගෙන පවුලේ කට්ටිය එකතු වෙලා විල්පත්තු සෆාරි එක ගියපු එකේ log එක. ඉතින් පළවෙනි experience එක log එකක් කරන ගමන් සෆාරි එකක් ගියපු. ඒ නිසා ඉතින් log එකේ චූරි අඩුපාඩුත් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි යනකොටම කට්ටිය ගොඩාක් අය ට්‍රක්ස් වලට නැගලා ඒගොල්ලන්ගේ බුකින් කන්ෆර්ම් කරගෙන ටිකට්ස් දාගෙන තිබුණා. අපේ අක්කා බුකින් එකේ වැඩ ටික අක්කට බාර දීලා මම අම්මවත් අරගෙන වොෂ්රූම් එකට ගියා. ඉතින් ෆොරිනර්ස්ලාට වගේම ලෝකල් කට්ටියටත් ගැලපෙන විදිහට වොෂ්රූම් එක හදලා තිබුණා. ඒ වගේමයි ලස්සන පරිසරයක් තිබුණා යවටත්. කාලා ඉන්නේ නැති කට්ටියට උදේට කෑම ගේන්න අමාරු කට්ටියට මෙන්න මේ විදිහට කෑම ගන්න පුළුවන් තැනකුත් තියෙනවා. එතන සුහදශීලී සේවාවක් දෙනවා. ඒ වගේමයි මේ මන් දාගෙන ඉන්න කැප් එක රුපියල් 2000ක් වෙනවා එතන. හැබැයි ඉතින් මට ආස හිතුණා කැප් එක ගන්න. මොකද ඒකේ විල්පත්තු කියන එක ගහලා තිබුණා. මෙමරි එකක් විදිහටත් ඒ කැප් එක තියාගන්න පුළුවන් නිසා මමයි නංගි නැගලා අපේ අම්මයි අක්කයි තමයි මේ ට්‍රක් එකට නගින්නේ. දෙන්නට අපේ අම්මයි අක්කයි කොහොමත් ඔය වගේ දේවල් වලට ටිකක් අලුත් වගේ හැසිරෙන්නේ. මොකද එයාලා පොඩක් ඒ වගේ දේවල් වලට හරි බයයි එකපාර කරන්න බයයි. මොකද මේ ට්‍රක් එක ටිකක් උසයි. නැගපු ගමන් අපි ඉතින් කන්න පටන් ගත්ත දේවල්. මොකද අපි උදේට කාලා ආවේ නැහැ. කට්ටියම ප්ලෑන් කරගෙන හිටියා උදේම නැගිටලා කෑම හදන්න. හැබැයි කාටවත් ඇහැරුනේ නැහැ. අපේ අක්කා මට නංගිටයි ඇහැරුවාට අපි දෙන්න ඇහැරිලා ආයෙ නිදාගත්තා. ඉතින් හරි අමාරුයි සතියන්තේ දවසක උදේම නැගිටිනවා කියන එක. මෙන්න මෙතනින් තමයි විල්පත්තුවට ඇතුල් වෙන්න තියෙන්නේ. එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනදී ටිකට්ස් ගන්න පුළුවන්ද නැද්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. මොකද අපේ ට්‍රක් එකේ ඒ අපිව අරගෙන ගියපු ඒ අයියා තමයි ඒ ටික බලලා ඒ වැඩ ටික කරේ. මෙතනින් ටිකට්ස් ගත්තාන් පස්සේ මම හිතන්නේ මෙතනින් නෝට් කර ගන්නවා. මොකද විල්පත්තුව ඇතුළට සම්පූර්ණ දවසක් ගිහින් ඇවිදලා එන කට්ටිය ඉන්නවා. ඒ වගේමයි දවසින් භාගයක් ගිහිල්ලා එන කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ව නෝට් කරලා විල්පත්තු ඇතුළට දානවා. දැම්මට පස්සේ ආපහු එළියට එනකොට මම හිතන්නේ හරියටම ටයිමින් බලනවා ඒගොල්ලන්. පරක් වෙලා આવොත් මොකක් හරි එක්ස්ට්‍රා චාර්ජ් කරන හරි මොකක් හරි ඇති. ඉතින් මම හිතන්නේ එතනින් ඒ විදිහට අපිව නෝට් කරලා අපේ ටිකට්ස් බලලා මෙන්න මේ විදිහට අපි ඉතින් ඇතුලේ ගමන ආරම්භ කරා. පරිසරය නම් හරිම ලස්සනයි. කොළම පාට පරිසරයකුත් නෙමේ, තුඹුරු පාට වෙච්ච පරිසරයකුත් නෙමේ. මධ්‍යස්ථ පාටක තියෙන පරිසරයක් තමයි තිබ්බේ. මට ඒක කියන්න තේරෙන්නේ නැතරම ඒක විල්පත්තුවටම යුනික් වෙච්ච පෙනුමක් කියලා මට කියන්න පුළුවන්. මම ලොග් එක පටන් ගද්දි දාලා තිබුණා අපි ගියපු දවස. ඒ දවස් කිට්ටුව විල්පත්තුවට ගියපු කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ පෙනුම බලන්න පුළුවන්. ඒ කියන්නේ වැහි කාලය ආවම හරි ගොඩාක් පායනකොට හරි මේ පෙනුම නැතුව ඇති මේ පරිසරේ. ඉතින් මේ විදිහට අපි ගමන පටන් ගත්තා. හැබැයි පටන් ගත්තා වගේ නෙමෙයි. අපිට ඉස්සරහින් යන ට්‍රක් වල දූවිලි ඔක්කොම ටික අපිට කන්න සිද්ධ වුණා. දූවිලි ටික ඔක්කොම අපේ ට්‍රක් එකට එනවා. ඒක ඉතින් සාමාන්‍යයි සෆාරි එකක් යනකොට. ඒ නිසා අපි ඉතින් අපිට උපදෙස් දීපු විදිහට අපි මාස්ක් කලින් අරගෙන ඇවිල්ලා තිබුණා. මාස්ක් දාගත්ත අපි ඔක්කොම. මොකද අපිට තිබුණේ ෆුල් ඩේ අපි ටුවර් එක දාලා තිබුණේ. එතකොට අපි ෆුල් ඩේ යනකොට අමාරුයි. ඒ නිසා අපි මාස්ක් දාගත්තා උදේම. ඇත්තටම මම YouTube channel එක පටන් ගත්තෙත් මගේ memories එකතු කරන්න, මගේ දේවල් එකතු කරගන්න. මං හරි මාසයි vlogs කරන්න. ඉතින් මේවා කවදා හරි දවසක මට මගේ channel එකේම බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේමයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ වගේ දෙයක් වැදගත් වෙන කෙනෙක් ඒ අයටත් බලා ගන්නත් එක්ක YouTube channel එකට මේ දේවල් මම දාන්නේ. මේ කැමරාවට පේනවට වඩා මේ වීඩියෝ එකේ මේ තියෙන කැල් හරිම ලස්සනයි. කොළ පාටයි. ඒ කස් එහෙම මාරම ලස්සනයි. ඉතින් අනිවාර්යෙන්ම මේ දවස් ටිකේ කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් විල්පත්තුවට යන්න ලස්සනට ඔයගලන්ට ඒ views බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මං හිතන්නේ මේගොල්ලන් සංචාරක පක්ෂීන් වර්ගයක් කියලා කිව්වා. මට හරියටම මතක නැහැ. මේගොල්ලන්ට කියපු ඉංග්‍රීසි නමත් අපිට කියලා දුන්නා, සිංහල නමත් කියලා දුන්නා. හැබැයි මට දැන් ඒ නම මතක නැහැ. මේගොල්ලන් අපේ අම්මට නම් පෙන්නුවේ ලා රෝස පාටයි කිව්වා. ඇත්තට මේගොල්ලන් ලා රෝස පාටයි සුදු පාටයි අතර පාටක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ පැටවුනුත් හිටියා. සම්පූර්ණයෙන්ම මේ
වැව වගේ තියෙන මේ වතුර පිරිච්ච කෑල්ලේ ගස් 2-3ක වගේම මේගොල්ලන් ඉන්නවා. මේ අපිව එක්කගෙන යන ට්‍රක් එකේ අය අපිට කියලා දෙනවා. ඒගොල්ලන්ටත් ලොකු දැනුමක් තියෙනවා විල්පත්තුව ගැන. ඒ අය අවුරුදු 15ක් මේ විල්පත්තුවේ ටුවර්ස් කරන කෙනෙක් කිව්වා. ඉතින් එයා හරියටම පාරවල් දන්නවා, සත්තු එන තැන්, යන තැන් හරියටම ටයිමින් දන්නවා. ඉතින් ඔයගොල්ලොත් විල්පත්තුවට යන්න හිතන් ඉන්නවා නම් ඒ විල්පත්තු ටුවර් කරන කෙනෙක්ව ඩිරෙක්ට් කන්ටැක්ට් කරගෙන ඒගොල්ලෝ එක්ක කතා කරගෙන ටුවර් එක ලෑස්ති කරගන්න. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් හරියටම මේ විල්පත්තුවේ ඉන්න සත්තුන්ව විල්පත්තුවේ බලන්න පුළුවන් තැන් මොනවද කියන එක ලස්සනට බලලා ඉන්න. අපි ඔහොම බලාගෙන ඉස්සරහට යද්දි අපිට මෙන්න මේ යාළුවව හම්බුණා. එයා කුළු හරකෙක්. අපේ අම්මා ඉතින් මේ ටුවර් එක පුරාවටම කට්ටියගෙන් අහුවා කුළු හරක්ගේ මී හරක්ගේ වෙනස මොකක්ද කියලා. ඒකත් ඉතින් ටුවර් එක අපිව මේ ට්‍රක් එකේ එක්කගෙන යන අයියා එයා කියලා දුන්නා කුළු හරක් කියන්නේ හීලෑ නැති සත්තු జాතියක්. ඒගොල්ලන් සාමාන්‍යයෙන් මිනිස්සු එක්ක තියන්න අමාරුයි. ඒගොල්ලන් කැලේ හැදිච්ච සත්තු. මේ අපි රිවර්ස් එකට යනවා. ඇත්තටම මේක අපි ටුවර් එක පටන් ගත්තත් එක්කම අපිට අපේ ටුවර් එක කියන්නේ අපිව එක්කගෙන යන අයියට ආරංචි හම්බෙලා තිබුණා වලහ එළියට ඇවිත් ඉන්නවා. ඒගොල්ලන් කියන්නේ එහෙමයි වලහ එළියට ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් එයාව බලන්න තමා හනිකර ට්‍රක්ස් ඔක්කොම මේ එකම තැනට එකතු වෙලා ඉන්නේ. ඒ අතර මම ආයෙත් මුලින් හම්බෙච්ච යාළුවව පොඩක් කැප්චර් කරගත්තා වීඩියෝ එකට. මේ ට්‍රක්ස් වල ඔක්කොමලම එහෙට මෙහෙට කලබලයක් නැහැ. ඒක ට්‍රක්ස් වල යන ඒ කට්ටිය දන්නවා, ටුවර් කරන කට්ටිය දන්නවා ඒ සත්තුන්ව බලනවා නම් කොහොමද ට්‍රක් එක කොයි විදිහටද නවත්ත ගන්න ඕනේ, ස්ටාර්ට් එකේ තියන්න ඕනද, ස්ටාර්ට් එක අයින් කර ගන්න ඕනද කියන එක දන්නවා. ඉතින් ওই විදිහට ඉදි මෙන්න මේ අමුතු කියන්නේ මම කලින් දැකලා නැහැ. කලින් මේ ගිනි జాතිය දන්න කටියත් ඇති. ගිනි జాතියක් දැක්කා ලස්සනයි ඉතින්. ගස් ටික ඔක්කොම දුඹුරු වෙලා තියෙන පාරේ යනකොට ඒ දුවිල්ලේ ගස් වලට වැදිලා නැත්තම් හරි ලස්සන පරිසරයක් තියෙනවා. යනකොට හෙල්ලෙනවා වගේ මම මෙතනදී කට්ටියව කොහොමත් මගේ අදාළ දේ දකින්න වලහ ඉන්නවා කියලා. මේ චූටි කුරුළු කූඩුවකුත් තිබුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වනාන්තරයක තියෙන දේවල් ලස්සනට බලන්න පුළුවන් විල්පත්තුවේදී. හැබැයි මම චුට්ටක් කියන කට්ටියට යනවා නම් වැස්සක් දෙකක් ගියාට පස්සේ වගේ විල්පත්තුව බලන්න යන්න. මින්ටත් වැඩිය ලස්සනට බලන්න පුළුවන් වෙයි. වතුර ලොකුවටම පිරීලා තිබුණු තැන් සමහර විට අපි දැක්කේ හිඳිලා වෙන්න ඕනේ. මෙන්න ඉන්නා යාළුවා අපි ඔච්චර වෙලා හොයපු යාළුවා අපි යනකොටම එයා විල බලලා ගියා. මම හිතන්නේ එයා ටිකක් පොඩි කෙනෙක්. එයාට අර එකපාරට මිනිස්සුන්ව හුරු නැහැ. ඔගොල්ලන්ට පේන ඇති. මම හිතන්නේ එයා අර විල බලපු යාළුවා නෙමෙයි මේ වෙන කෙනෙක්. මෙයාලව තමයි අපි ඔච්චර වෙලා හොය හිටියේ ට්‍රක්ස් ටික බ්ලොක් කරගෙන. මේගොල්ලන් අපිව දැක්ක විතරයි ඉක්මනටම වේගෙන් ඒ යාළුවා දිව්වා. මම හිතන්නේ කලින් එක්කන නෙමෙයි වෙන එක්කෙනෙක්. ඊට පස්සේ අපිට හම්බුණා ටිකක් උගුළු ඕන තරම් මාව බලා ගන්න වගේ කියන යාළුවෙක්ව. මේ වලස් යාළුවා නම් හරිම නිහතමානී සංවරයි. එයා ආඩම්බර නැහැ. එයා හිමීට එයාගේ ගමන ගියා. මම තේරුම් ගත්ත එක දෙයක් තමයි අපිට මේගොල්ලන්ව බලන එක සර්ප්‍රයිස් එකක් සතුටක් වුණාට මේගොල්ලන්ගේ දෛනික ගමනක් තියෙනවා. ඒගොල්ලන් කෑම හොයන් යන එක හරි ඒගොල්ලන් රෙස්ට් කරන්න යන එක හරි ඒ ගමනක් තියෙනවා. එයා මේ වගේ අවස්ථාවක කියන්නේ මිනිසුන් එයාව බලන්න ආවහම ෂෝට් කට් එකකුත් හදාගෙන තිබුණා බෝක්කුවක් යටින්. එයා ඒ විදිහට හිමීට මාරු වෙලා එයාගේ ගමන ගියා. අපිත් ඉතින් එයාට කරදරයක් නොකර එයාව ලස්සනට බලලා වීඩියෝ කරගෙන ගියා. ඔයගොල්ලන්ට පේන්නේ නැති එයාගේ මේ චූටි තුවාලයක් තිබුණා ඒ වලස් යාළුවාගේ. මේ එයාලා ඇඟ කහනකොට ඇඟ තුවාල වෙනවලු ඒගොල්ලන්ගේ. ඉතින් ඒකයි එයාගේ හැම ගිහින් තිබුණේ. මෙතන තිබුණා බඹර ගෙයක්, බඹර කූඩයක්. ඒකත් අපිට ඒ අයියා කියලා දුන්නා. සන්ග්ලාස් දෙකකුත් දාන්න වුණා. මොකද හේතුව දූවිලි පාර සැර වැඩි. ඒ දූවිලි ඇස් වලට ගිපම හරි අමාරුයි දවසම බලන්න. මෙතන කිඹුලෙක් ඉන්නවා කියලා කිව්වා. යාව නම් හරියට වීඩියෝ එකකට ගන්න බැරි වුණා. හැබැයි ලස්සන වීඩියෝ එකක් එතනක් තිබුණා.
මෙන්න මේ හරියේදීත් කිව්වා අපිට කිඹුලෙක් ඉන්නවා කියලා. එයා කට ඇරගෙන හිටියේ. ඇත්තටම මගේ ෆෝන් එකේ කැම් එකට එයාව හරියට කැප්චර් කරගන්න බැරි වුණා. හැබැයි ටිකක් මැදි වයසේ කිඹුලෙක් එතන හිටියා. මෙන්න මෙතන view එකත් හරිම ලස්සනයි. මෙතන තිබුණේ තනිකරම වැව් පිටියක් වගේ. මෙතන අපි නැවතුනේ මෙතන මේ කොටියා ඉන්නවා කියලා කිව්වා. එතන හිටපු මීහරක් රංචුවේ මුවෝ රංචුවගේ හැසිරීමත් එක්ක අපිව ටුවර් එක එක්කගෙන ගියපු අයියා කිව්වා ඒ හැසිරීමත් එක්ක ඒ හරිය අනිවාර්යෙන් කොටියා ඉන්න ඕනි කියලා. ඒගොල්ලෝ කොටියා කිව්වට කොටි කීප දෙනෙක් මේ විල්පත්තුවේ ඉන්නවා කියලා කිව්වා. අපි ඉතින් කොටියාව බලන්න මේ විදිහට වට දෙක තුනක්ම කැරකුණා මේ පැත්තේ. අපි ගියපු වාහනේ ඊට පස්සේ අනිත් ට්‍රක් යන පාරවල් වල යන්නේ නැතුව වෙන පාරකින් හයි ස්පීඩ් ගියා. ඇත්තටම මොකටද ගියේ කියලා අපි දන්නේ. ඇත්තටම ගිහින් ට්‍රක් එක නවත්තද්දි ලොකු දිග පාරක වේගෙන් ඇවිල්ලා මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් විල්පත්තු යන කෙනෙක්ට එකපාරම බලා ගන්න බැරි කෙනෙක්ව බැලුවයි තමයි කොටියා. එයා ගැහැණු සතෙක් කිව්වා. එයාව අපි හුඟක් වෙලා බැලුවා. එයාව බලන්න ඇවිල්ලා වාහන 50කට වැඩිය ඒ පාරේ බ්ලොක් වෙලත් හිටියා අපි සෑහෙන වෙලාවක්. ඒ බ්ලොක් එක වෙලාවේ මෙයා නිදන් හිටපු තැනින් බැහැලා එයාගේ ගමන එයා ගියා. ඒකත් අපි වීඩියෝ කරගත්තා. ඉතින් ඒක අපිට ලොකු වාසනාවක්. මොකද S2 මේ වගේ කෙනෙක් බලා ගන්න හම්බ වෙන එක. එයාට අපි කරදර නොකර එයාව බලාගෙන යන ගම මෙන්න මේ විදිහට ටිකක් තෙත සහිත පරිසරයක් අපිට හම්බුණා විල්පත්තු ඇතුලේදී. ඒ කියන්නේ එක එක විදිහේ පරිසර මට්ටම් තිබුණා විල්පත්තු ඇතුලේ. ඉතින් මේ පරිසරය ටිකක් කොළ පාටයි. අර මුලින් අපිට හම්බෙච්ච කෑල්ලට වැඩිය කොළ පාටයි. ඊට පස්සේ අපි උදේ කන්න නැවැත්තුවා. එතන චූරි යාළුවෙක් හිටියා. කලින් මෙන්න මේ වගේ සමනල්ලු ගොඩාක් හිටියා අපේ ගම්වල. නමුත් දැන් ඒගොල්ලන් මේ විදිහට කැලේකට විතරක් සීමා වෙලා තියෙනවා. ඒ ලස්සන සමනල්ලු හරි චූටි සමනල්ලු හරි කවුරුත්ම දැන් පාරේදී එහෙම ලොකුවට පේන්න අපිට නැහැ. ඉතින් එයාවත් ලස්සනට වීඩියෝ කරගත්තා. ඒ ගමන් අපි ඔක්කොම පොඩි කෑම අරගෙන ගියේ. ඒවා උදේට කන්න ගත්තා. විල්පත්තුවේ යන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කෑම අරන් යන්න ඕන උදේ දවල් හවස කන්න. බඩගිනි වෙනකොට කන්න කොහෙන්වත් නැහැ. හේතුව ඒ කැලේ ඇතුළට ගියාට පස්සේ කන්නත් නැහැ. සිග්නල් මුකුත් ෆෝන්ස් වලටත් නැහැ. මොන හරි කන්න ගන්න ඕනේ. පොඩි දේවල් ගෙනියනවා නම් හොඳයි. වතුරත් ලොකුවට ගෙනියන්න වෙනවා. මොකද වතුර බොන්න එහෙම කියලාවත් බහින්න දෙන්නේ නැහැ විල්පත්තු ඇතුලේ වාහනේට නැග්ගට පස්සේ. අපි ඉතින් මේ විදිහට කෑම කාලා ආයෙත් අපේ ටුවර් එක පටන් ගත්තා. හරිම ලස්සනයි පරිසරේ. සමහර තැන් තියෙනවා වේලිලා වගේ. සමහර තැන් තියෙනවා හරිම ලස්සනයි. මෙතෙන්ට අපි ගියේ ඇත්තටම අපි වොෂ්රූම් යන්න ඕන කට්ටියට මෙතන තමයි යන්න තියෙන විල්පත්තු ඇතුලේ. එතන පොඩි view එකක් තියෙනවා. එතනත් හරිම ලස්සනයි මේ වීඩියෝස් වලට පේනවට වඩා. ඇත්තටම S2 බලද්දි හරිම ලස්සනයි. අහස ලස්සනයි, ගස් කොළන් ලස්සනයි, මාරම ලස්සනයි එතනත්. ඊට පස්සේ අපි ඇවිල්ලා මෙන්න මෙයාවත් අපි වීඩියෝ එකට ගත්තා. එයා පොඩි පැටියෙකුත් තියාගෙන හිටියේ. ඉතින් ඊට පස්සේ අපි යන ගමනේදී මෙන්න මෙයාව අපිට හම්බුණා. එයා එන ට්‍රක්ස් වලට රියැක්ට් කරනවා ඉක්මනටම. ට්‍රක් එක පැත්තට එනවා. මෙයාලව බලන්න පුළුවන්. කෑම දාන්න මුකුත් කරන්න බෑ. හැබැයි කවුරු හරි කලින් ආපු එක්කෙනෙක් මොන හරි දාලා තිබුණා. එයා ඒවා කන්න තමයි ඔය හිමින් එන්නේ. මෙයා අපිට කියපු විදිහට නම් මෙයා ටිකක් එයාව බලන්න එන අපි වගේ කට්ටියත් එක්ක හිතවත්. ඒ කියන්නේ මේ ලොකුවටම හීලෑ කෙනෙක් නෙමෙයි. නමුත් එයා ඒ ට්‍රක්ස් වල සද්දය ඇහෙනකොට ඒ පැත්තට එයා ඇවිල්ලා රියැක්ට් කරනවා. අපි හිතුවේ එයා වතුර යට ඉද්දි පොඩි කෙනෙක් කියලා. හැබැයි එයා අර විදිහට ආවට පස්සේ තමයි අපිත් දැක්කේ එයාගේ ඇත්තටම විශාලත්වය කොච්චරද කියලා. ඉතින් මෙතනදී අපි ඉගෙන ගත්ත පාඩම තමයි දන්නේ නැති තැන්වල වතුරට බහින්නේ නැතුව ඉන්න එක. මොකද ඒ වගේ තැන්වල මේ වගේ කට්ටිය ඉන්නවා අපිට හොයන්න බෑ. ඉතින් ඒ ASCII මොනර පිහාටකුත් දැක්කා මම. ඒකත් වීඩියෝ කරගෙන අපි එන ගමනුත් මෙන්න මේගොල්ලන්ව බලාගෙන අපේ සෆාරි එකේදී
අපි දකින්න ඕන දේවල් ඇති වෙන්න දැකලා මුළු දවසම විල්පත්තුවේ ගත කරලා ආවා. දිට්වසුලි කුණාටුව නිසා ඉතින් විල්පත්තුවට ගොඩක් හානි වෙලා තිබුණා. ඒ නිසා සමහර තැන්වලට යන්න බැරි වුණා. හැබැයි අපි අපේ ටුවර් එක මෙන්න මේ විදියට ඉවර කළා.